දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දිනාටම. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් බලන් හිටිය මං එනකන්. ඉතින් ඔයාලට අලුත්ම වීඩියෝ එක ගේනකන් ගොඩක් දෙනෙක් බලන් හිටියා කියලා මම දන්නවා. ඉතින් යාළුවනේ මෙච්චර දවස් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් ගේන්න බැරුව ගියේ වැහිබර කාලගුණයක් ඒ වගේම මට තිබුණු රාජකාරීත් එක්ක ඉතින් කුඩා කාර්යබහුල වුණා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරනවා මට අයියේ පරිවිය කෙලවන විදිය ගැන. ඒ වගේම ඉදිරියට තවත් වීඩියෝ ගේන්න ඔයා ගේන වීඩියෝ ලස්සනයි. ඒ වගේම ඒවලාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා ගොඩක් දෙනෙක් මට කතා කරලත් කියනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් කතා කරන යාළුවන්ට වගේම කමෙන්ට් කරන යාළුවන්ටත් ගොඩක් ස්තුතියි. මං දාන වීඩියෝ බලනවටත් ඒ වගේම බලන එකට ඔයාලා ඒකට අදාළව කමෙන්ට් කරනවටත් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊළ දෙන්න බලාපොරොත්තු වෙන යාළුවනේ ගොඩක් දෙනෙකුට දන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා අයියේ පරිවියකෝ ඩ්‍රොපර්ස්ලාට හුරු කරගන්නේ කොහොමද කියලා. ඇත්තෙම මම ඔයාලට එළවන විදිය විතරක් කියලා දුන්නට ඇති වැඩක් වෙන්නේ නැහැ. මොකද එළවන විදිය විතරක් මදි පරිවියකෝ ට්‍රේනින් කරගන්න. අනිවාර්යයෙන්ම අපි පරිවියකෝ නිවැරදිව ඩ්‍රොපර්ස්ලාට හුරු කරගන්න ඕන. එතකොට තමයි අපිට අපි එළවන පරිවියව අපිට ඕන විදියට බස්ස ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ ඒ රාජකාරිය හරියටම ඒ අවශ්‍ය ආකාරයට පිළිවෙලට අවසන් කරන්න පුළුවන් වෙන්නේ අපේ සතා හරියටම ඩ්‍රොපර්ස්ලාට ආන්සර් කරනවා නම් විතරයි. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන්නම් ඩ්‍රොපර්ස්ලාට සතෙක්ව හුරු කරගන්නේ කොහොමද කියලා. අපි එකටම සතෙක්ව අනිවාර්යයෙන්ම පුංචි කාලේ ඉඳලම ඩ්‍රොපර්ස්ලාත් එක්ක ඇරලා හුරු කරන්න ඕන. සතෙක්ව ඩ්‍රොපර්ස්ලාට හුරු කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපි බලමු කොහොමද අපි ඩ්‍රොපර්ස්ලාට හුරු කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍ය අපි කුඩා අවදියේම සත්තුන්ව ඩ්‍රොපර්ස්ලාත් එක්ක මේ විදිහට ඇරලා සත්තුන්ට කන්න දෙන්න ඕන. එතකොට ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම සතෙකුව හුරු කරන්න අපි මුල් දවස්වලදීම අපි සතෙකුව එළියට දාද්දිත් ඒ සතාව ඩ්‍රොපර්ස්ලාත් එක්ක එළියට දාන්න අනිවාර්යයෙන්ම ඕන. එතකොට තමයි මේ සතා ඩ්‍රොපර්ස්ලාත් එක්ක කෑම කාලා ඒ වගේම ඩ්‍රොපර්ස්ලාත් එක්ක එහෙට මෙහෙට ඇවිදලා ඩ්‍රොපර්ස්ලා ඉගිල්ලනකොට එයාලත් ඉගිලිලා එහෙම ඩ්‍රොපර්ස්ලාට හුරු වෙනවා. ඉතින් ඊට පස්සේ අපි සතෙක්ව අනිවාර්යයෙන්ම එළවනකොටත් සතාව පළවෙනියෙන්ම යාළුවනේ මම ඔයාලට කිව්වා පරවි පැටව අපි සාමාන්‍යයෙන් ඩ්‍රොපර්ස්ලාට හුරු කරන්න ඕන කියලා. ඒ කියන්නේ අපි පරවින්ව සාමාන්‍යයෙන් කෑම දෙන මොහොතේදී ඔයාලට පේනවා ඇති මම මෙතන ඩ්‍රොපර්ස්ලාවයි ඉන්දියන් මගේ කොටුවේ පැටව ටිකවයි එකට එළියට දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහට පරවි පැටවුන්ව අපි සාමාන්‍යයෙන් ඩ්‍රොපර්ස්ලාත් එක්ක අනිවාර්යයෙන්ම මේ විදිහට එළිය දාලා තියන්න ඕන. මෙයාලව එලවලා නැහැ තාම. මෙයාලව සාමාන්‍යයෙන් මම තාම එක දවසක්වත් නිකමටවත් එලවලා නැහැ. මෙයාලවත් ට්‍රේනින් කරන පරවි පැටව ටිකක්. ඉතින් මෙයාලව ට්‍රේනින් කරන්න ගද්දිම මට මතක් වුණා අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේ කියලා දෙන්න ඕන කියලා. ඒකයි මම මේ දේ මේ විදිහට ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ වගේම යාළුවනේ අනිවාර්යයෙන්ම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මේ පුංචි කූඩුව. ඉතින් මම ඔන්න ඔය කූඩුවේ දාලා තමයි පරවියන් හුරු කරවන්නේ. ඉතින් දින 3ක් හෝ 4ක් අනිවාර්යයෙන්ම ඔය කූඩුවේ දාලා දිනපතාම අපි අනිවාර්යයෙන්ම පරවියව හුරු කරන්න ඕන. අනිවාර්යයෙන්ම එතකොට තමයි පරවියගේ ඔළුවට වැටෙන්නේ. අපි මුල් ආරම්භයේ කරන කාර්යය සාමාන්‍යයෙන් දිනපතාම කරගෙන යන්න ඕන. දිනපතාම අපි මේ කූඩුවේ දාලා දින 4ක් අනිවාර්යෙන්ම. ඒ වගේම අපි මේ සත්තුන්ව එළියට ගද්දිත් අපි ඩ්‍රොපර්ස්ලාත් එක්කම තමයි අපි එලවන්න කලින් අපිට අදාළ ස්ථානයේ ඒ සතුන්ට හුරු කරලා තියාගන්න ඕන. එතකොට තමයි සතා ඒ අදාළ ස්ථානයේ පැය කිහිපයක් දවසකට කාලය ගත කරනකොට ඒ ස්ථානය ගැන ඒ සතා හොඳ මතකයක් තියාගන්නවා. එතකොට තමයි නිවැරදිව ඔහු බහින ස්ථානයත් ඒ වගේම ඔහුට කොටුවට යන එළියේ ඉඳලා කොටුවට යන ආකාරය ගැනත් මන අවබෝධයක් ඇති කරවන්න ඕන. ඒ වගේම තමයි ඔහු සිටින කොටුව වටපිටාව නිවසේ වටපිටාව සතාට හොඳට හුරු කරන්න ඕන. ඉතින් ඒකට අපිට සාමාන්‍යයෙන්
සති එකමාරක වගේ කාලයක් ගත්තම හොඳටම ඇති ඒ සියලුම කර්තව්‍ය අවසන් කරන්න. සති එකමාරක් ඇතුලේ අපි එළවනවා නම් එක මුරේ පැටව දෙන්නෙක් තමයි අපි එළවන්න ගොඩාක් වෙලාවට තෝරගන්නේ. ඉතින් අපිට එක මුරේ සතු දෙන්නෙක් තෝරගත්තම ගොඩාක් වෙලාවට එක පරේ පෙටියක් කරන දේ අනිත් පරේ පෙටියක් කරන්න ගොඩාක් වෙලාවට පෙළඹෙනවා. ඉතින් එක පරේ පෙටියක් ඉස්සුනොත් අනිත් පරේ පෙටියත් ඒ විදිහටම ඉස්සෙනවා. ඉතින් එතකොට පරේ දෙන්න එකට ඉස්සුනා කියන්නේ සමහර වෙලාවට නහට අහන්න හිට මෙහෙට ගිහිලා නිවසෙන් එළියට අනිවාර්යෙන් නිවසේ සීමාවෙන් පිටට ගිහිල්ලා දවසක් හෝ දෙකක් තුනක් අතර කට්ටක් කාලා සතා සමහරට නිවසට පැමිණෙද්දි සතා ගොඩක් හැක් වෙලා එතකොට අපි නැවතේ සතා රිකවරි කරලා ලොකු කට්ටක් ගන්න ඕන. හැබැයි ඒ වුණාට සතා නිවසෙන් පිටට ගියත් නිවසට ආවා කියන්නේ සතා අනිවාර්යෙන්ම නිවසට හුරු වෙනවා. එහෙනම් ඔයාලට ඉදිරි වීඩියෝ එකෙන් හමු වෙනතුරු එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.